Hi guys, welcome back to new video. So අද අපි බලමු අපිට අලුතින් එන්න තියෙන item set එක කොහොමද wish list එකට add කරගන්න කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරගන්න තියෙනවා පොඩි දෙයක්. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් channel එක sub කරලා set වෙන්න කියලා මතක් කරනවා ගියත් එක්ක. එහෙනම් ඉතින් අපි යමු අද වෙන වීඩියෝ එකට. Hi guys, ඔයාලා ඉස්සෙල්ලාම ගිහිල්ලා ගන්න මගේ ID එක. ඔයාලට පෙන්නන්නම් මගේ ඉන්න තියෙන item set එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම finishing move එක. ඒත් එක්ක එන දින බුල visual එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් superior වෙයි කියලා හිතනවා. ඉතින් ඒක නම් මම ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට අලුතින් මෙන්න තියෙන lead emote එක. ඉතින් කාසි උඩ දාන එකක් එන්නේ. ඉතින් 4 දෙනෙක්ට join වෙලා දාන්න පුළුවන් emote එකක්. ඒ superior එකත් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් අලුතින් මෙන්න තියෙන skydive එක. ඉතින් මේ skydive එක superior ඔයාලට බලා ගන්න පුළුවන්. match එක start වෙනකොට ඉතින් අමුතුම විදියට නිකන් effect එකක් ගිහිල්ලා තමයි පටන් ගන්න එක. superior වෙයි කියලා හිතනවා. ඉතින් මේක නම් සාමාන්‍ය ෆේවරට් ටීල් වගේ ඉවෙන්ට් එකකට එන්න පුළුවන් නැත්නම් ස්ටෙප් අප් එකකට තමයි එන්නේ. ඉතින් ආපුවම වීඩියෝ එක ගේන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අලුතින් මෙන්න තියෙන ට්‍රොකොන් ස්කින් එක. ඉතින් ඒකත් එක්ක තමයි එන්න තියෙන කටාන ස්කින් එක. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම ෆිනිෂින් බෝ එකේ ඒකත් සුපිරියර් ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඉමෝට් ටිකත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මම ඒක පෙන්නගෙන යන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අලුතින් මෙන්න තියෙන වැලන්ටයින් ඉමෝට් එක. ඉතින් ඩුවෝ ඉමෝට් එකේ සුපිරියර් කියලා හිතලා ඉතින් මේක දෙකකුත් තියෙනවා. මම ඉස්සරහට ඒක පෙන්නගෙන යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් හිටි emote set එක වෙන්නේ මේ විදිහට අලුත් duo emote මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේවා බූය පාස් වලට එහෙම එනවා. ඉතින් superior emote එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ චොපි කට්ටයත් එක්ක එන්න තියෙන menu skin එක ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම තව 50 skin ඒත් එක්ක එන්න තියෙන bundle එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. තව ඉතින් renewal වලට ඒ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් bundle set එක වෙන්නේ මේ විදිහට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අලුතින් මෙන්න තියෙන බුයා පාස් බණ්ඩල් ටික. ඉතින් මම පිළිවෙලට පෙන්නගෙන යන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් පෙබරවාරි බුයා පාස් ඒ බණ්ඩල් එක වෙන්නේ මේ විදිහට. ඉතින් ඒකේ ෆීමේල් බණ්ඩල් එකක් ඔයාලට වෙන්නේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මාර්තු බුයා පාස් එක. ඉතින් මාර්තු බුයා පාස් එක ස්පෙෂල් ඔයාලට බලා ගන්න පුළුවන් golden color mask එකක් දීලා තියෙනවා සුපිරියක් වෙයි කියලා හිතන එක නේද. ඒත් එක්කෙන තියෙන ෆීමේල් බණ්ඩල් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අප්‍රේල් බුයා පාස් එකේ කිට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකේ ෆීමේල් බණ්ඩල් එකක් වෙන්නේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අලුතින් එන්න තියෙන තව බණ්ඩල් දෙකක්. ඉතින් මේවා නම් රින්වෙන්ට් වලට කියලා හිතනවා. ඉතින් මට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ හෝලි බණ්ඩල් එක තව එක එක ඉවෙන්ට් වල එන්නේ පුළුවන් බණ්ඩල් සෙට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් අපිට වැලන්ටයින් එකට එන්න තියෙන බණ්ඩල් සෙට් එක. ඉතින් මේක තමයි මේල් බණ්ඩල් එක. ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ෆීමේල් බණ්ඩල් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් පොඩි emote දෙකක්. ඉතින් මේක වන favorite wheel එන්න පුළුවන් emote දෙකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් wheel skin එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ අලුත් bunny bundle එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක නම් ring event එකකට වගේ එන්න පුළුවන් special ring event එකකට. ඉතින් ඒක අර chocolate scene එකකට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ තව female bundle දෙකකුත් බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේක නම් මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙන් comment එකක් දාන්න යන්න. හරි ඉතින් ඔය විදිහට තමයි අද ගෙන වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම good bye.